දැකනල්ලේ තියාගෙන මාත් එක්කම තුන් වාරයක් එකට සාදු කියමු. සාදු සාදු සාදු. ඒ භාග්‍යවන්ත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරු සේක, සියලු පාප ධර්මයන් නැසූ සේක, සියලු පූජාවන් ලැබීමට සුදුසු වන භාග්‍යවන්ත සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. නමස්කාරය කියන්නේ සම්තනගත ප්‍රාර්ථනා සමාදන්. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි
සික්ඛාපදේ සමාදන් වෙමි. සුරාමේර මච්ඡපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මම මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ ශික්ෂාපදයේ සමාදන් වෙමි. මේ පංචශීලය මෙලව සැනසීම පිණිසම දුක නැති කිරීම පිණිසම නිවන් අවබෝධය පිණිසම හේතු වේවා. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමි තී. ශ්‍රද්ධාවන්ත අපේ ප්‍රාදේශීය මහලේකම්තුමා, එසේම ප්‍රාදේශීය සහකාර ලේකම්තුමිය, ප්‍රධාන කොට ඇති සත්පුරුෂ කාර්මික පින්තුනි, අද ඔබ කාර්යාලයේ අපේ මාවතගම ශාසන අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මේ උතුම් එළඹෙන කුසුම් පුවේ නිමිති කරගෙන ඒ වෙනුවෙන් සිද්ධ කරන වටිනා ධර්ම දේශනා පින්කමකටයි පින්වන්තයෝ හැමදිනම සම්බන්ධ වෙලා සිටින්නේ. විශේෂයෙන්ම මේ ප්‍රාදේශීය මහලේකම්තුමාගේ ආරාධනාව පරිදි මේ බෞද්ධ කටයුතු සමායෝජක මේ මහත්මීලාගේ මෙහෙයවීමෙන් මේ කටයුතු අද දවසේ සිද්ධ කරන්නට සංවිධානය කරලා තිබීමම අපේ ප්‍රාදේශීය මහා සංඝරත්නය හැටියට අපි සතුටු වෙනවා. විශේෂයෙන්ම අපේ මහත්මයා නිවේදන කටයුතු කරනකොට කිව්වා මේ බණපදයක් අහන එකේ ආනිසංස, ධර්මයේ තිබෙන ආනිසංස කොච්චරද කියලා එතුමා 1.140 කියන්න පුළුවන් නේද? ගාන 1.140 නෝබල් කාටද නේ? එතකොට එහෙම පිනක් තමයි මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් තිබෙන ආනිසංස. අසංකේයම් අප්‍රමේයම් වදා. ප්‍රමාණය සංඛ්‍යාවක් ගණනාවක් සීමාවක් ඇත්තේ නෑ. ඒකයි ගාන. හැබැයි ඒ කාලේ අපිට වඩා උගත් අය. ඒකයි 1.140 දැන් අද කියන්නේ උගතුන්
නෑ අපිට වඩා ප්‍රඥාවක. ඉතින් ඒ වගේ ආනිසංසය ලැබෙන නිසාම තමයි මමත් අනුශාසනා කළා වෙන කටයුතු කරනවට වඩා බුදුබණ පදයක් අහන්න සාසන කියලා. බුදුහාමුදුරුවෝ ඉස්සරලාම ධර්මයේ දේශනා කරනවා මිසක් වෙනත් කටයුතු කරන්න ගියේ නේද? පළවෙනිම බුදුහාමුදුරුවෝ කටයුතු කරේ මොකද්ද? ධර්මයේ දේශනා කළා. එතනින් තමයි පටන් ගන්නේ. පස් දිනා නේද? පස් දිනුරයි බණ කියන්නේ. එතනින් තමයි මේ ධර්මය සමාජගත වුනේ. ඒක නිසා හරි වටිනවා වෙනත් සංස්කෘතික අංගයන් කරනවට වඩා අපි ඉතින් වෙන විභක්ති ගීත ගායනා කරන එක හොඳයි. නාට්‍ය සංදර්ශන දක්වන එක හොඳයි. හැබැයි ඊට වඩා බෙස්ට් තින්ග්ස් එක කරනවා. අර තියෙනවා good better best කියලා වචන තුනක් නේද? නේද? good තියෙනවා, better තියෙනවා. හැබැයි අපි කරන්න ඕනේ best. හොඳම දේ. ඉතින් මේ විදිහට හොඳම දේ තමයි ධර්ම ශ්‍රවණය කරනවා කියන එකයි ධර්මය දේශනා කරනවා කියන එකයි. මොකද අර අනිත් ඒවා ජස්ට් ඇහුවා අනිත් පැත්තෙන් ගියා නේද? කෑවත් පහුරට ගියා ඉවරයි. හැබැයි බණපදයක් ඇහුවාම තමන්ගේ ජීවිතය සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. මේ ජීවිතය සකස් කරගත්තාම මුළු සංසාරයක්ම නිවන් දකින්න තෙක්ම තමන්ගේ ජීවිතය හදාගන්න පුළුවන් බණපදයක් ඇහුවා. ඒක නිසා එවැනි වටිනා පින්කමක් තමයි මේ ඇත්තෝ මේ වෙලාවේ අපේ ලේකම්තුමා ප්‍රදාන මේ පින්වත් හැමදෙනාම සිද්ධ කරා. ඒක නිසා කවුරුත් මේවා ලඟු කරලා හිතන්න එපා. ඊට වඩා ෆන් එකක් තියෙනවනේ ගීතයක් අහනවා කියලා. නේද? එහෙමනේ අපි අය සමහර විට හිතන්නේ දැන් තියෙන වාසිය මේ වෙලාවට තියෙන වාසිය අනාගතයේ තියෙන වාසිය නෙමෙයි නේ. හැබැයි අපි දැන් තියෙන එකටත් වඩා ඉස්සරහට තියෙන දේ තමයි අපි ගොඩාක් හිතන්න ඕනේ. ඒක නිසා දැනටයි ඉස්සරහටයි දෙකටම හොඳ වෙන දෙයක් තමයි මේ ධර්මය දේශනා කරගන්නවා කියන එක. ඒ උතුම් පින්කම තමයි අද මේ දවසේ මේ සිද්ධ කරන්නේ. අපි කවුරුත් කැමති ජෝති පරායන. මොකද්ද? කියනවා. හොඳට කියන්න බණපදයක් නේ ඔබ. ඔය කටින් මොහොම කිව්වහම හරි ලස්සන කටහඬක් ඇති වෙනවා. එනනේ දැන් පොඩි කාලේ දරුවෝ අර සින්දු කියලා පළවෙනි දැනගන්නේ නේද? ඒ මොකද වුණ වෙලා නෙමෙයි. ඉතින් සංසාරේ හොඳට ගාථාවක් කියලා. හොඳ දේවල් කියලා. සුභාසිතාචය වාචා. හොඳ වචන කතා කරලා තමයි ඒ වොයිස් එක හදාගන්නේ. හිතා ගන්නත් බෑනේ සමහර උඩා ළමයින්ගේ සින්දු කියනකොට නේ. ඒ වගේ අපි මේ හොඳට බණපද කියනවා. යාර සාදු කියනකොට එහෙම සාදු කියනවා. ඔය සාදුනාදේ තමයි අපි කියන්න ඕනේ හොඳට කතා කරලා. එයි ඉස්සල්ලාම බුදුහාමුදුරුවෝ බණ කිව්වහම අනිත් පැත්තෙන් ලැබිච්ච ප්‍රතිචාරය මොකක්ද? සාදු කියන්නේ. මාසක මහාන තමයි සාදු කියන පටන් ගන්න පළවෙනි ධර්ම දේශනාව. ඊට පස්සේ මේ શબ્දය නේද? භූමස්ත දෙවිවරුන්ට ගියා. රුක්කස්ත දෙවිවරුන්ට ගියා. භූමියට අධිග්‍රහිත, ගස්වලට අධිග්‍රහිත, ආකාශයට අධිග්‍රහිත, ඒ වගේම අකනිට කාබර්ම ලෝකයේ දක්වා මේ ඒ සාදුනාදී පැතිරුණා. ඒක කොහොම සාදු කියන්නේ? අර වැඩම කරනකොටත් ඒ මහිමී කියන්නේ. මම කියන්නේ මෙතන විතරක් නෙවෙයි කොතැනක ගියා ඔය සාදු කියන එක හොඳට හයියෙන් කියන්නේ. මොනවද කටින් විහිදෙන්නේ එතකොට? ඈත් වෙලා ඉන්න ඕනේ අනිත් එක හදාගන්න. දැන් මහණී මාසු බලන්න මහණී මාසු එනවා. මොහොත් වශයෙන් පාවිච්චි කරන්න ඕනේ. මහණී මාසු මේවා හැම දෙයක්ම අපිට බොහොම මේ මහසුවෙන් කරගන්න පුළුවන්
දේවල් මේ ජීවිතයේ අපි වයිචර හිතන්නේ නැති නිසා තමයි මේ විදිහට අපිට වෙලා තියෙන්නේ. ඒක නිසා උතනින් පටන් ගන්න ඕන. සාදු කියන හරියට සාදු. අපි කවුරුත් කැමති නේද? තමන්ගේ ජීවිතය ආලෝකමත් කරගන්න. අද හිටියට වඩා හෙට ජීවිතය ආලෝකමත් කරගන්න. අද හිටියට වඩා අනාගතේ තමන්ගේ ජීවිතය ආලෝකමත් කරගන්න. දරුවන්ගේ ගන්නන්නේ එහෙම. අපි වැඩ කරන්නේ ඒ අරමුණ කරගෙන. අනිත් කටයුතු කරන්නේ කුමක් සඳහාද? අපේ ජීවිතය සහ අන්‍යගේ ජීවිත ආලෝකමත් කරගන්න. ඒ අපේක්ෂාව. ඒකට බුදුහාමගේ බුද්ධ වචනේ තමයි ජෝති පරායන කියනවා. අපේ ප්‍රාදේශීය කම්පා සමාජයේ මහා දිසාපති වෙන්න පුළුවන්කම තියෙනවා නේද? දැන් අපේ මහා දිසාපතිතුමා පළාත් සභාවේ ගියේ ඒකත් වෙන්නේ. එතෙන්ද ගියේ ජෝති පරායන කියනවා. ඒකවත් ඉගෙනගෙන නැගිටින්නේ නැත්නම් මොහරල නැගිටිනවා මොකක්වත් නැද්ද වෙලනේ. බණි මොකක් හරියට පාළුව ගල්ලන්න කතා කර ඉඳි. ජෝති පරායන මොකද්ද? ඒ කියන්නේ මොකද්ද? ආලෝකයට යන නේද? එක පහනක තියෙන ආලෝකය නෙමෙයි. ඒකෙන් අපි දසදහසක් ආලෝකමත් කරන්න පුළුවන් නේද? දැල් වෙන පහන් වැටට මොන පහනක්ද වෙන්න ඕනේ? නිමිච්ච පහනක්. තමන්ගේ ජීවිතේ දැල් වෙන පහනක් කරගන්න. නිමිච්ච පහනක් තියෙනව නේද? පහන් වැට. සමහර අය ජීවිතේ එහෙමයි. හැබැයි එහෙම එපා ගත කරගන්න ඕනේ. දැල් වෙන පහන් වැටක නිමිච්ච පහනක් වෙන්නේ නෑ. මම අද ඉඳලා මද වෙන්නේ. දැල් වෙන පහනක් වෙනවා. ඒක නිසා අපි හැම කෙනා බලන්න ඕනේ ජෝති පරායන. ආලෝකයට යන. සමහර විට සමානයන්ගේ පින් මදි නිසා දැන් පොරොන් ප්‍රාදේශීය ලේකම් තුනෙක් වෙන්න බෑ නේ, සහකාර වෙන්නත් බෑ නේද? සමහරවිට තමන්ගේ සංසාරේ අපි කරලා තියෙන පින් ගන්නව තමයි අපේ ඒ තත්ත්වයන් අපිට ලැබෙන්නේ. ඒක කනගාටු වෙන්න එපා. ඇයි කනගාටු වෙන්න එපා කියන්නේ? යාදිසං පපතේ බීජා තාදිසං හරතේ මන. තමන් වපුරුපු දේ තමයි තමන්ට අද ලැබිලා තියෙන්නේ. ඔබ අද යම් කිසි දුකක් හෝ වේදනාවක් හෝ සතුටක් ලබනවා නම් එය තමන් විසින්ම මා විසින්ම වපුරුපු දේ ප්‍රතිඵල. එනනේ මාදයන් විඳීමක් විඳිනවා නම් දුක හෝ සැප මා සංසාරේ කරපු වපුරපු දේ. ඒක නිසා ඒක ගැන කනගාටු වෙන්න එපා. අපිට දැන් පුළුවන්කම තිබෙනවා නේද? සාමාන්‍ය විදිහට වපුරුණා අපිට පුළුවන්කම තියෙන හොඳ කුකුරකාද හොඳ බීජයක් වපුරා ගන්න. ඊළඟ භවයන් වල හොඳ තැනකට යන්න පුළුවන්. ඒක නිසා අපේ සමහර විට අපි දක්වන්නට ඕන ජීවිතේ තවත් එකක් තමයි ජෝති පරායන වගේ තමෝ ජෝති පරායන. මොකද්ද? තමෝ ජෝති පරායන කියනවා තමන් ලබලා තියෙන ආලෝකයට වඩා තවත් ආලෝකයක් ලබනවා. තේරෙනවද? අඳුරෙන් ආලෝකයට යනවා. තේරුණාද? අඳුරෙන් ආලෝකයට යනවා. අපිට යම් කිසි දේවල් ලැබිලා තියෙනවා, අපි කරලා තියෙන දේවල් අනුව. හැබැයි අපි දැන් බලන්න ඕන මොකද? මේ තියෙන අවස්ථාවෙන් අපි මේ අඳුරු පැත්තෙන් අපි මොකද කරන්න උත්සාහ කරගෙන? මොකද පින් කරගෙන ආලෝකමත් කරගන්න. තමෝ ජෝති පරායන. හැබැයි මේ දෙකම අපි කරගන්න තමයි ඕන මනුස්ස ජීවිතේ. මොකද කරගන්න ඕන? ජෝති පරායනම හරි තමෝ ජෝති පරායන. හැබැයි සමහර අය දැක්කාම අපිට කනගාටුවක් ඇති වෙනවා. මොකද වෙන්නේ? ජෝති තමෝ පරායන. ජෝති තමෝ පරායන. මොකද කරන්නේ?
ජෝති තමෝ පරායනෝ කරගෙන දෙනවා. මොකද කරන්නේ දෙන්නේ? ඒ කියන්නේ ආලෝකයෙන් අඳුරට යනවා සමහර අය. සමහර අය මුලට ඉගෙනගෙන මොකද තනතුරකට එනවා. මොනවාරි වංචාවක් දූෂණය මොකක් හරි කපටිකමක් කරලා ඒකෙන් අඳුරට යනවා. එහෙම දැකලා තියෙනව නේද? අහලා තියෙනව නේද? මේ තමන්ගේ තත්ත්වයෙන් මොකක් හරි සීරෝ වෙනවා. මේ මොකද ජෝති තමෝ පරායන. එහෙම වෙන්නේ පාවදාන්න. තේරුණේ? තමන් හොඳ තැනක ඉන්නේ. ඒ හොඳ තැන තව ආලෝකමත් කරගන්න නිසා ඒ තැනින් පල්ලෙහාට වැටෙන්න එපා. ඒ වගේම තමයි තමාරය තවත් මොකද කරන්නේ? තමෝ පරායන. තමෝ පරායන. ඒ කියන්නේ මොකද්ද? අඳුරටම යනවා. නැගිටින්න බලන්නෙම නැහැ. නේද? තව ටිකක් නිදාගත්ත හැකියි තව ටිකක් අද වැඩ නැහැ නේද? තව ටිකක් අද වැඩ යන්නේ නැහැ නේද? තව ටිකක් නිදා ගන්නවා. නේ? මොකද මොකද්ද වෙන්නේ මේ ජීවිතවල? අඳුරේ යනවා. ඒකෝට අපි වෙන්න ඕනේ උත්සාහ ගන්න ඕනේ මොන ජීවිත වෙන්නද? ජෝති පරායන. මොකද්ද? එහෙම නැත්නම් තමෝ ජෝති පරායන. ආලෝකයෙන් ආලෝකයට යනවා හරි අඳුරෙන් ආලෝකමත් කරගන්නවද? තමන් විතර නෙමෙයි තමන්ගේ පවුල, තමන්ගේ දරුවෝ හැම කෙනාම කරන්න ඕනේ මොනවද ක්‍රමෙ දෙකට. ජෝති පරායන හරි තමෝ ජෝති පරායන. ඒක නිසා හැම කෙනාම උනන්දු වෙන්න මේ මනුෂ්‍ය ජීවිතයේ කියන එක සංසාරේ දැන් එයාට සමහරවිට බණ අහනවා ඇති, ධර්මයේ ඉගෙන ගන්නවා ඇති, ඒ අය නම් දන්නවා ඇති මනුෂ්‍ය ජීවිතයේ තියෙන වටිනාකම. දැන් බලන්න ලෝකෙ දිහා බලන්න, අපේ අපේ පරිසරය දිහා බලන්න, වතුරේ ඉපදිලා වතුරේම ජීවත් වෙලා වතුරේම මිය යන සත්තු ඉන්න ලෝකෙක අපි ඉන්නේ. මොන ලෝකයකද අපි ඉන්නේ? වතුරේ ඉපදිලා වතුරේ ජීවත් වෙලා වතුරේ මැරලා යන සත්තු ඉන්න ලෝකෙ අපි සත්තුනේ. සත්තු ලෝකෙක අපි ඉන්නේ. ඒ වගේම ජරා ගොඩවල් වල ඉපදිලා කුණු ගොඩවල් වල ඉපදිලා කුණු ගොඩවල් වලම ජීවත් වෙලා කුණු ගොඩවල් වලම මැරලා යන සත්තු ඉන්න ලෝකෙක අපි ඉන්නේ. තේරෙන්නේ? මඩ ගොඩවල් වල ඉපදිලා මඩ ගොඩවල් වල ජීවත් වෙලා මඩ ගොඩේම මැරිලා යන සත්තු ඉන්න ලෝකෙක නෙමෙයි අපි ඉන්නේ. එහෙම ලෝකයක් නෙමෙයි අපි යන්න දෙන්නේ. කියන්න පොඩ්ඩක්. මම නැත්නම් මට මෙහෙම කරගෙන ගියා. මොකද කියලා? ඔයත් ස්ලීපින් නේද මම නැගලා ගියේ. කතා කරන්න ඕනේ නේ. ඒක තමයි භාවනාව කියන්නේ. ධම්මානුස්සතිය කියන්නේ මෙතන භාවනාවක් නෙමෙයි. දානය තුනට භාවනාවක් නෙමෙයි මෙතන භාවනාව. ධර්ම දේශනාව ඒකයි වැදගත්. ධර්ම සාකච්ඡාවේ ධර්ම ශ්‍රවණය භාවනාවේ මේ ත්‍රිවිධ පුණ්‍යක් ක්‍රියාව සිද්ධ වෙනවා. ඒක නිසා එහෙම ලෝකයක අපි ඉන්නේ. මොන ලෝකයකද? වතුරේම ඉපදෙලා නැහැ. මඩ ගොඩේ ඉපදෙලා මඩ ගොඩේ ජීවත් වෙලා ජරා ගොඩවල් වල ඉපදෙලා ජරා ගොඩවල් වල මැරිලා යන සත්ත්ව ලෝකෙක අපි ඉන්නේ. ඒ අතින් මේ මිනිසයා කොච්චර වටිනවද යැත්තු තමන් ගැන තමන් හිතන්න. තමන් ඒ සත්ත්ව ලෝකෙක කොච්චර උසස් තැනකද නේද? පින්කල තියනවා ඒ වෙනකල් වුණා ඒ සිතාගෙන නේද? ශේෂ්ඨාමිත්වල නේද? නේද? අදිසිලි ගන්න. ඉන්න පුළුවන්. සුතර සීතකාරණ උෂ්ණකාරණ සීතල ඒ තරම් අපි හැම කෙනාම උසස් තැනක ඉන්නේ. මිනිස්යාට තමයි දෙවියෙක් වෙන්නත් පුළුවන්.
මිනිස්යාට තමයි සෝවාන් සකදාගාමී අනාගාමී රහත් වෙන්නත් පුළුවන්. මිනිස්යාට තමයි මේ සංසාරයේ ඉවර කරගන්නත් පුළුවන්. මිනිස්යා දෙවියන්ට බෑ. මතකද? දෙවියන්ට බෑ සෝවාන් වෙන්න සකදාගාමී වෙන්න අනාගාමී වෙන්න. බුදු කෙනෙකුට යන්න පුළුවන්. දැන් බෑ. හැබැයි අපිට පුළුවන් දැනොත් සෝවාන් වෙන්න සකදාගාමී වෙන්න අනාගාමී වෙන්න රහත් වෙන්න. අපි කොච්චර ශ්‍රේෂ්ඨද? කොච්චර උතුම්ද? කොච්චර වැදගත් තැනකද අපි ඉන්නේ? දෙවියොත් අපිට වදිනවා. දෙවියෝ වදින්නේ නැද්ද? හැබැයි සුදුසු වෙන්න ඕනේ. මානසික කඩන, ඉරිසිය කරන, නේද? වංචා කරන, අනුකාංචි අදින, අනුන් විවේචනය කරන, අනුන්ගේ සැපේ බලලා, දියුණුව බලලා මේ නේද? සතුටු වෙන්න බැරි ඒ මිනිසුන්ට වදින්නේ දෙවියෝ. හැබැයි දෙවියෝ වදිනවා අප අතරිනුත් කොටසකට කාටද? අර තියෙන්නේ වැකිය මොකක්ද? හිතියොත් හොඳට හැදී දෙවියෝ නමට වදී. හිතියොත් හොඳට හැදී දෙවියොත් නමට වදී. නිකන් නෙමෙයි දෙවියෝ වදිනවා. දවසක් සක්‍ර දෙවිය දේවතාවුන් සක්‍ර දෙවිය කියන්නේ කවුද? කවුද? දෙවියන්ගේ නායකයා සක්‍ර දෙවිය. එයා දවසක් කියනවා එයාගේ රතාචාර්ය කවුද? මාතලි. මාතලිට කියන දිව්‍ය පුත්‍රයාට ලෑස්ති කරන්න කීයක් වාහන දෙනවද ගමන යන්න? අරුණයි ගන්නේ. ඒක නැත්නම් දෙකයි නේ දෙදරේ ගන්නේ. හැබැයි සක්‍ර දෙවියන්ට කීයක් තියෙනවද? ඈ? කොච්චර දෙනවද? වාහන 1000ක් තියෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප්ට නේ. එන්නේ සක්‍රයගේ සදෙව්ලුවට අධිපතිනේ. එතෙන්ද එන්න නම් අපි හොඳ වැඩ කරන්න. තේරුණා නේද? අපිටත් එතෙන්ද යන්න පුළුවන්. we can go. අපිට යන්න පුළුවන්. එහෙම යන්න බෑ කියලා හිතන්නේ. එහෙම කෙනාටම දෙවි වෙන්න යක්ෂ භූත ප්‍රේත වෙන්න පුළුවන්. එතකොට එහෙම මිනිස්සයා එතෙන්ද යන්න පුළුවන්, පල්ලෙහාට යන්න පුළුවන්. දෙවියෝ වෙන්නේ මිනිස්සුયો. ඉතින් මේ දවසක් මේ සක්‍රයා කියනවා තමන්ගේ දෙවියා මාතලේ දිව්‍ය පුත්‍රයාට ලෑස්ති කරන්න මගේ වාහන ටික ගමනක් යන්න. ඉතින් ගමන යනවා දැන් යනකොට අපේ මනුෂ්‍ය ලෝකයේ දැකලා මාතලේ කිව්වා නවත්තන්න අපිට පොඩ්ඩක් නවත්තන්න නැවතුණා. මොකද කරේ සක්‍රයා? මනුෂ්‍ය ලෝකයේ මොකද වෙන්නේ? ආවෙදන්නේ කවුරු හරි දකින්න බැරි කෙනෙක් එහෙම දැක්කොත් නේද? මූණ නේද? නරක කරගෙන නේද? යනවා. දෙවියන් මොකද කරේ? මනුස්ස ලෝකෙ දිහා බලලා වැන්දා. හැබැයි මාතලේ දිව්‍ය පුත්‍රයාට හරි ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නයක්. එයා කියනවා සත්‍ය දේවේන්ද්‍රයාණෙනි ඔබට මේ දිව්‍ය ලෝකේ හයේම දෙවිවරු වදිනවා. ඔබ මේ මොකද කරන්නේ? මේ නරකණුවේ ඉන්න මනුස්ස ලෝකෙට වදිනවා. ඔක්කොම දෙවිවරු ඔබට වදිනවා. හැබැයි ඔබ මොකද කරන්නේ? මේ අසාමාන්‍ය දෙයක් කරනවා. නුසුදුසු දෙයක් කරනවා. ඇයි ඒ කියලා? හරි. මාතලී මට ඔක්කොම දෙවි ලෝක දෙවිවරු වඳිනවා. හැබැයි මම මනුෂ්‍ය ලෝකයේ ඇතැම් අයටත් වඳිනවා. කාටද? මනුෂ්‍ය ලෝකයේ ඇතැම් අයටත් වඳිනවා. අපිට නෙමෙයි ඔක්කොටම නෙමෙයි එහෙම අයට වඳිනවා. එහෙම වැඳුම් පිදුම් ලබන්න, සක්‍රයාගෙන් වැඳුම් පිදුම් ලබන්න, දෙවියන්ගේ වැඳුම් පිදුම් ලබන්න මනුෂ්‍ය ජීවිතයක් ලැබෙත් ගත කරන්න ලැබලා තියෙන්නේ. තේරුණා නේද? කොච්චර උසස්ද කියලා බලන්නකෝ. නේ? නේද අපි මහත්තයලා. ඇයි මේ වටිනාකම නැති කරන්නේ? ඇයි මේ වටිනාකම
බැඳුම් පිටුම් ලබන්න පුළුවන් තත්ත්වය. එහෙම නැති අය තමයි පූජාවට විසගෙන 5000 අරයට පේන්න ගහගෙන යන්නේ. එහෙම යන්න ඕනේ නැහැ බුදුහාමුදුරුවෝ දේශනා කළේ. මේ බෞද්ධයන් විශේෂයෙන්. ඔයවත් යන්න නෙමෙයි ඒ ඇත්තත් අපි ළඟට ඇවිල්ලා වඳිනවා. එහෙම තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. මම හිතන්නේ නේ ගොටේ වෙන්න ගන්න පුළුවන්. ඒ විදිහට. කොමේඩියන්ද මාතලේ මම වඳිනවා මෙන්න මේ ආයත මනුස්ස ලෝකේ. කාටද? ये गहट्टा पुण्यकरा සීලවන්තා උපාසකා කියලා නේද? කාටද වඳින්නේ? ये गहट्टा पुण्यकरा පින් කරන ඇත්තන්ට කාටද වඳින්නේ? පින් කරන පව් කරන ඇත්තන්ට නෙමෙයි. පිනම තමන්ගේ ජීවිතේ කරගන්න ඉරිසක් මෙහෙම ජීවිත තියෙනවා. අපිට උනත් කියන්න පුළුවන්. මෙතන තුන්නේ එහෙම දැන අඳුරගත්තා එන්නවා. කියන්නේ ඊට පස්සේ විතර. මේ බඩුනේ. ඉතින් හැබැයි ඉන්නවා. පිනම ජීවිතේ කරගෙන ඉන්න අය. අපි යනවා කිව්වහම එහෙය පිනන්නේ කියන්නේ. අන්නේ ඒ ඇයිට මොකද කරන්නේ? අපි මහත් වෙලා දෙවිවරු වදිනා. දෙවිවරු දෙනා මේ සත්‍ය දෙවි වදිනා. ඔබට ආයෙ කොහෙවත් යන්න ඕනේ නෑ. තේරුණා නේද? ඒ නිසා පින් කරගන්න. වෙන දෙවිවරු කරගන්න. හැබැයි පින්ම කරන්න බලන්න. අනිත් දෙවිවරු කරගන්න හැබැයි පින්ම කරන්න බලන්න. ये गहट्टा पुण्यकरा සීලවන්තා මොකද කරන්න ඕනේ? සීලවන්තා. දැන් ඔය ඇත්තත් මේ කරන්නේ ওই දෙකමනේ. නේද? පින් කරගන්න. නේද? අර මහත්තයා කිව්වේ නේද? 140ක විනාක් කරගන්න. ලේසි විනාක් නෙමෙයි. හැබැයි පින මෙතන විතරක් නෙමෙයි. මුළු ජීවිත කාලෙම පින් කරගන්න ඕනේ. ඒ වගේම සීලවන්තා මේ විලාමක විතරක් හරිවත් මේ සීලය හොඳට ආරක්ෂා කරගන්න. හැබැයි මේ විලාමක විතරක් නෙමෙයි ජීවිතය හැමදාම නේද? මේ සීලය ආරක්ෂා කරගන්න. සීලය ආරක්ෂා කරගන්න අමාරු දෙයක් නෙමෙයි. අපි හිතනවානේ අමාරු දෙයක්. වතුර බොන්න එපා කිව්වොත් නම් අමාරු සීලය ආරක්ෂා කරන්න. කන්න එපා කිව්වොත් අමාරුයි. දැන් පන්සිල් වල තියෙනවද එහෙම එකක්? නෑ. කාමයේ මිත්‍යාචාරයක් තියෙන්නේ මොකද්ද? වැරදි ලෙස කාමයේ වරදවා ඉතිරෙන්න එපා කියන නිවැරදි ලෙස අතරව ගත්තර ගම තමන්ගේ මාත්‍ය තමන්ගේ නෝ නිවැරදි. ඒක නේද? වැරදි ලෙසයි එපා කියන්නේ. ඒක කරන්න බැරි දේවල් කියලා නෑ. කරන්න පුළුවන් දේවල්. නම් දෙවියන්ගෙන් අතින් ගන්න ඕන සීලය ආරක්ෂා කර ගන්නවා වගේම හැම දිනම පොය දවසේ ගිහිල්ලා ඒවනේ මාසිකට එක දවසක්නේ එක වැඩ කියන්න එපා. අපි කියන්නේ මේ එක වැඩනේ. පොයි දවසකට වැඩ. පොයි හැබැයි පඩි ගන්නවා. හැබැයි පඩි ගන්න එකට කරන්නේ වංචා කරනවා. ඇයි? සිල් ගන්න නැතුව ආගමික වැඩ කරන්නේ නැතුව පඩි ගත්තොත් පොයි දවසට මොකද වෙන්නේ? අකියා වංචා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ලෝකේ කාටවත් නැහැ chance එක. අදිසහිත නිවාඩුවක් දීලා ආත්ම ධර්මයට අනුව කටයුතු කරන්න. කොහෙවත්වත් අපි ඒ තරම් උසස් තැනක ඉන්නේ. ඒ නිසා ඒකට වංචා කරලා පඩි ගන්න එපා. ඒක නේද? ඒ නිසා පොයේට ගිහිලා සිල් ගන්න වැඩ සියල්ලක් නතර. දරුවොත් එක මේ පුරාණ කාලේ එහෙමනේ. එහෙම ගත්තොත් තමයි එවනේ ජීවිතේ වටිනාකමක් ලැබෙන්නේ. දෙවිවරු වඳින්නේ වඩා කාරණා කියන්න පුළුවන් වෙලාවක් නෙමෙයි. ටික ටික මේ කියන්නේ. එතකොට ये गहट्टा पुण्यकरा සීලවන්තා ये गहट्टा पुण्यकरा සීලවන්තා උපාසකා මොකද්ද? උපාසකාය එහෙනම් මම ගන්නේ උපාසක කියනවා. එහෙම නෙවෙයි. උපාසක කියන තරම් තවත්
උතුම් නමක් ඇත්තේ නැත. උපාසක කියන තරම් තවම උතුම් නමක් ඇත්තේ නැත. උපාසකා කියන්නේ කොහොමද? ඔබට උපාසක වෙන්න පුළුවන්. බෝඩ් එක ගහගන්න ඕනේ නැහැ. කොහොමද උපාසක වෙන්නේ? බුදුහාමුදුරුවෝ ගැන විශ්වාසය තියෙනවා. බුදු ගුණ ගැන අවිශ්වාස කරන්නේ නැහැ. ඒවා ගණන්න්නේ නැහැ. බුදුහාමුදුරුවෝ ධර්මයට ගණන්න්නේ නැහැ. ධර්ම රත්නයට අපහාස කරන්නේ නැහැ. විශ්වාස කරනවා. සංඝ රත්නයට අපහාස කරන්නේ නැහැ. සංඝ රත්නය විවේචනය කරන්නේ නැහැ. මොන ආන්දර කෙනෙක්වත් වැරද්දක් කරොත් ඒ ආන්දරේ කරගෙන යන්නේ. අපි මොකටද අරගෙන යන්නේ? සමහර අය ඒ ආන්දරේ මෙහෙමයි. ඒ ආන්දරේ මෙහෙමයි. හැබැයි මතක තියාගන්න මේ යනකොට කට ඇද වෙලා නැරෙන්නේ මහා සංඝ රත්නයේ කොයි ආන්දර කෙනෙකුට දොස් කිව්වොත් ඒ ආන්දරේ කරගෙන යන්නේ. හැබැයි අපි නියෝජනය කරන්නේ කවුද? බුදුහාමරන්ගේ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා. ඒ නිසා කොතනකවත් කවුරුවත් ගැන විවේචනය කරන්න බෑ. යාලා ඒක කරගෙන යාවි මහා සංඝ රත්නය ගැන විවේචනය කරන්නේ නැතුව ගුණ කියමින් විශ්වාසය තවමින් කටයුතු කරනවා නම් අන්න ඒ කාරණා තුනක් තිබෙ නේද? අය ධම්මාන ධර්ම ප්‍රතිපත්තිය ධාර්මිකව ධනය උපයාගෙන දැන් ඔයත් මේ ධනය උපයන්නේ මොන මාර්ගෙන්ද? ඈ ධාර්මික තේරුණා නේද? හැබැයි ෆයිල් ඉක්මන් කරන්න ඕන කියලා මෙහෙම කරන්නේ. මේක ධාර්මික නෙමෙයි. හරිද? ධාර්මිකව කියන්නේ මේ තමන් බොහොම දෙහැමිව ඒක කියාම කරලා උපයනවා නම් ධනය. ඒවා ධාර්මිකව වියදම් කරනවා නම් ඒක ධාර්මිකව වියදම් කරනවා නම් අන්නේ යාට කියනවා ඒ කාරණා හතර කරන කෙනාට කවුද? උපාසක. කවුද? උපාසක. කවුද උපාසක නම් වෙන්නේ? තමන් උපාසකද කියලා බලන්න දැන් ඈ. කවුද? බුද්ධ ධම්ම සංඝ. විවේචනය කරන්නේ නැතුව ගුණ දොස් කියන්නේ නැතුව විශ්වාස කරනවා නම් ගුණ කියනවා නම් නේද? විශ්වාසයෙන් කටයුතු කරනවා නම් ඒවා වර්ණනා කරනවා නම් ත්‍රිවිධ සහ ධර්මානුධර්ම ප්‍රතිපත්ති වල යෙදෙනවා නම් ධාර්මිකව ධනෙ උපයලා ධාර්මිකව ධනෙ වියදම් කරනවා නම් දැන් මම මේ බණ කියනවනේ දැන් ඔයත්ගේ ඔය බැලුවේ නේද? සමහර අය මොන දිහා බලනවා. ඒ මොකද? ඒ මහත්තයා සතියේනේ මොකද? දැන් ෆයිල් එක නැති කරනවා නේ සමහර අය. අද ගෙයින් ගිහුවොත් ඒක මතක නැහැ. ඒ මොන එකක්? ඒ මොකද? සතියේ නේ. සිහිය පවත්වාගෙන යන්නේ නැහැ. අර කියනවනේ මොකක්ද? අර දැන් ඒ උනේ ඒකයි. හිත හීල නේ. හරිම මුරන්දුයි. තන තන ඇවිදිනවා. මලකිලිය ඊළඟේ මොකක්ද? හරි කතාවක් නේ. දණ්ඩාරුලේ මේ ඇවිල්ලා තමයි. මේ දණ්ඩාරුලේ ගිහින් කොළඹ මේ ඇවිල්ලා. ඒක නිසා ඔතනක නතර වුණා චවන්න තමන් ළඟ තියාගන්න. මොකද කරන්න ඕනේ? තමන් ළඟ තියාගන්න. නැත්තම් මොකක්වත් කරන්න බෑ. ඔක්කොම අසාර්ථක වෙනවා. එතකොට මේ තමන්ට දෙවිවරුන්ගෙන් පුදා ගන්න ඕන නම් දෙවියෝ පුදන චරිතයක් බවට පත් වෙන්න ඕනේ නම් අපි මොකද කරන්න ඕනේ? මොකද පින් කරන්න. ඒ වගේම සීලයක් ආරක්ෂා කරගන්න. ඒ වගේම ත්‍රිවිධ රත්නය ගැන විශ්වාසයෙන් අදහමින් ගුණ වර්ණනා කරමින් කටයුතු කරන්න. ඒ වගේම ධාර්මිකව ධනය උපයලා ධාර්මිකව ධනය වියදම් කරන ආන් ඔබට පුළුවන්කම තිබෙනවා. අන්නේ අයට තමයි මාතලීමවාද වදින්නේ කියලා. අපි ලේසි චරිත නෙවෙයි මනුස්සයා කියන්නේ. තේරුණාද? මේ අර තත්ත්වයන් වලට යන්නේ නැතුව අපි මනුස්ස ජීවිතයක් ලබන්න කොච්චර සංසාරේ මහන්සි වෙලා තියෙනවද? කොච්චර සංසාරේ පින්දහම් කරලා තියෙනවද? කොච්චර කාර්මිකාවන් කරලා තියෙනවද? කොච්චර කැපවීම කරලා තියෙනවද? අර මඩගොඩේ ඉපදෙන්නේ නැති වෙන්න, වතුර ගොඩවල් වල ඉපදෙන්නේ නැති වෙන්න, ජරා ගොඩවල් වල ඉපදෙන්නේ නැති වෙන්න, අංග සම්පූර්ණ මොලේ වැඩ කරන හොඳ කායක් තියෙන, හොඳ මොලයක් තියෙන, 100ක් තියෙන මනුෂ්‍ය ජීවිතයක් ලබන්න අපි සංසාරේ කොච්චර පින් කරලා තියෙනවද?
නිසා මේක නැති කරගන්න එපා. මේ අවස්ථාව මේක නැති කරගත්තොත් මොකද වෙන්නේ? මේ තරම් වටිනාමම ස්ථානයක උප්පත්තිය ලැබූ ඔබ ඒ මනුෂ්‍ය ජීවිතයට අදාළ වෙන මනුෂ්‍ය ගුණධර්ම සහිතව ජීවත් වුණේ නැත්නම්, බුදුහාමුදුරුවොත් එක්ක ජීවත් වුණේ නැත්නම්, ධර්මයත් එක්ක ජීවත් වුණේ නැත්නම්, සංඝ රත්නයත් එක්ක ජීවත් වුණේ නැත්නම්, ධර්මානුධර්ම ප්‍රතිපත්ති වල ජීවත් වුණේ නැත්නම්, what happened to end of the life? මොකද වෙන්නේ ජීවිතය අවසාන කාලේ? කියන බලන මාත් එක්ක මේ කවිය විදිහට ධර්ම සමාදානේ බෞද්ධ කටයුතු වෙන දැනගන්න ඕනේ. කියන බලන්න. ඒ දිහා බලන්න එපා. අපි බෞද්ධනේ. කියන්නකෝ. ඉන්ද එක බේර විඳ විඳ දහම් මනහර සින්ද විඳ දුක් සසර අනේ දෙව්දත් නොදුටු මොක්පුර. ඉන්ද එක බේර අපිත් එක්ක බුදුහාමුදුර අපිත් ඉන්නේ බුදුහාමුදුරත් එක්ක අපිත් බුදුහාමුදුරත් එක්ක ඉන්නේ ධාතුන් වහන්සේලාත් එක්ක ඉන්නේ බුදු ගුණත් එක්ක ඉන්නේ. ඉන්ද එක බේර විඳ විඳ දහම් මනහර අපිට දැන් බනහන් මේ හිතේ යාම ආචාරයට හැබැයි අපිට නිතර බනහන්න හොඳට පුළුවන්කම තියාගිනෝ ධර්මය හොඳට අදහන්න ක්‍රියා කරගන්න ඒ අනුව වැඩ කරන්න පුළුවන්කම තිබෙද්දිනොත් ඉන්ද එක වේල විඳ විඳ දහම් මනහර සින්ද විඳ දුක් සසර මේ සංසාරයේ දුකටපත් කරන තේරුණාද? ඒ කෙලෙස් ධර්ම නැති කරගන්න පුළුවන්කම තිබිලත් ඒ අවස්ථාවේ ජීවත් වුණා. ඒ මහා සංඝරත්නයේ ධර්ම රත්නයේ බුදුහාමුදුරන්ගෙන් ඒ අනුව කටයුතු කරගත්තේ නැත්නම් විඳ විඳ ධම්මනාර සිඳ විඳ දුක් සසර දුකයි නේද? මේ දුක නැති කරගන්න. ඒ නැත්නම් මේවා ලබලා තියක් දිනොත් මනුෂ්‍ය ජීවිතයක් ලබලා තියෙන බුදුහාමුදුරුවෝ එක්ක ඉන්න පුළුවන්, ධර්ම රත්නයත් එක්ක ඉන්න පුළුවන්, සංඝ රත්නයත් එක්ක ඉන්න පුළුවන්. ඒ ඉන්න පුළුවන්කම තිබිලත් ඒ වගේ නිසි ප්‍රයෝජනය ගත්තේ නැත්නම් මොකද වෙන්නේ? ඉන්න උදලා හතරවෙනි පදේ කියන්නේ හොඳට කියන්නේ අනේ දෙව්දත් ඒක තමයි දේවදත්තයෙන්ද නැද්ද කියලා හිතන්නේ නේ. මේක තියද්දිනොත් මේ අනුව කටයුතු කරේ නැත්නම් පින්වතුනි අපිට මොකද වෙන්නේ? මේ අවස්ථාව දෙවියන්ගෙනුත් ලැබෙන්න ලබන්න චරිතය ජීවිතය ලබන්න තියද්දිනොත් නේද? සතර අපායන් වැටෙන්නට ජීවිතයක් ලබලා තියද්දිනොත් මේවා හොඳට පරිහරණය කරගත්තේ නැත්නම් අර දේවදත් මහතෙරුන්ට වෙච්ච දේ තමයි බුදුහාමුදුරුවෝ එක්කත් ඉඳලා අපිට මටත් මොනවද මේ හිතන්නේ එහෙම කරගන්න එපා. ඒ தත්ත්වයට යන්න එපා. එතන උසස් මනුෂ්‍ය ජීවිතයක් මේ ලබලා තියෙන්නේ නේද? තවත් කවියක් තියෙන මොකද්ද? කලෙකිනි බුදු කෙනේ උපදින්නේ දුක කිනි මිනිසත් භව ලැබගන්නේ මෙදෙකිනි මේ සංසාර දුක් දුරලන්නේ මොහොතයි මොහොතයි ක්‍රියා කරන්නේ නේද? ආනන්ද කියනවා නේ ඔච්චර ගන්න ඉඳගන්න නේ බලන්න නේද? ඒක නිසා නේ ඔච්චර ගන්න බලන්නම නේද? ඒක නිසා නේද? අලකෙනි ආයෙත් පහන දිහා බලාගෙන ඉන්න. ඕක තමයි ප්‍රශ්නේ. ඕක තමයි සෝවාන් වෙන්නේ. දැන් ආයෙත් බල්ලෙක් ගාවක් බලන්න. එහෙම ජීවිතේ. ඒතකොට බල්ලෙක් දිහා බලනවා නම් අපේ හිත මොන හිතක්ද? නේ? හදාගන්න. බුදුහාම හදාගන්න කියන්නේ මොකක්ද?
ඔක්කොගෙම ටික ටික ඉගෙන යන්න. බුදුහාම හදාගන්න කියනකන්ද මේ මාත්‍යලා ඈ මොකක්ද? තමන්ගේ හිත අත්තං රක්ඛන්තු පරං රක්ඛන්තු. තමන් රැකගෙන තමයි අනිත් අය රැක ගන්න ඕනේ. අපි දැන් වැඩිපුරම කරන්නේ මොකද්ද? අනිත් අය රැකින්නේ බලන්න. දරුවෝ නෝනා මහත්තයා අසල්වාසී ඥාතියෝ තමන් රැක ගන්න ඕනේ. මොකද ඒ තමන් රැක ගන්න ඕනේ කියන්නේ. තමන් රැකගත්තේ නැතුව අනිත් අය රැක ගන්න ගිහිල්ලා තමන්ට ඕන විදිහට ඒව පවතින්නේ නැතුණා මොකද වෙන්නේ? බෙල්ල වෙලා දාගන්නේ නේද? සියදින්න සාගන්නේ නේද? ඇයි? තමන් හිතුවා තමන් වැඩක් කරා මේ අය මෙහෙම කරා මෙහෙම ඉඳී කියලා. එහෙම එකක් නෑ. බුදුහාම දේශනා කරේ එහෙම හිතන්න එපා කියලා. අන් අය ගැන හිතන්න එපා කියන කතාව නෙවෙයි. අන් අය ගැන හිතන්න ඉස්සරලා අන් අය ගැන හදාගන්න ඉස්සරලා තමන් හදාගන්න කියලා. තමන් හදන්න නැතුව අන් අය හදාගන්න කිව්වොත් එහෙම ඒ කාරණාවලදී දුක ඇති වෙනවා. අපේ ජීවිතවල මොකද ගොඩක් වෙලා තියෙන ප්‍රශ්න? තමන්ගේ හිත හදාගන්න නැතුව වෙන දේවල් හදාගන්න යන්නේ. අපිට ඕන විදිහට ඒවා වෙන්නේ නැතුණා, පවත්වන්න බැරි වුණා. අපි මහා විදිහට ශෝක වෙනවා තවුම් වෙනවා නේ. අකම්පිත හිතක් හදාගන්න ඕනේ. මොකද කරගන්න ඕනේ? කියනවා අකම්පිත හිත. මොකද අකම්පිත හිත කියන්නේ? සැලෙන්නේ නැති හිත. ඔයත් මොකද වෙලක් නැගේ හිත හරියට මුලඟ ගහනකොට පඳරැල් යනවා උලඟ යනකට. ආය උලඟ මේ පැත්තට ගහනකොට ඒ පැත්තට යනවා. ආය උඩට යනකොට උඩට යනවා. අකම්පිත හිතක් නෑ. කම්පිත හිතක් තියෙනවා. ඉතින් ඒකවල මොකද වෙන්නේ? අකම්පිත හිතක් නැති වුණාම තමයි මේ ලෝකේ මේ සමාජයේ මේ පෞල තුල ලැබෙන දේවල් බැලුවා, ආහන්න තියෙන දේවල් බැලුවා මොකද වෙන්නේ නෝනා? අපේ හිත කම්පා වෙනවා. ඒක නිසා මොකද මේ ලෝකේ සුන්දර නැහැ. මිනිස්සු සුන්දර නැහැ. බුදුහාරෝ සරියුත් මහ රහතන් වහන්සේ චරිත දින ලක්ෂණයක් දේශනා කරේ. අකම්පිත හිතක් උන්වහන්සේ තිබුණේ. අකම්පිත හිතක් හදාගන්න කියලා අපිට සැලෙන්නේ නැති, කම්පා වෙන්නේ නැති, දුක් වෙන්නේ නැති හිත. කියන්නේ බුදු සරියුත් මහ රහතන් වහන්සේට උන්වහන්සේගේ හිටිය සහෝදර සහෝදරියෝ 7 දෙනෙක්. අම්මට හිටිය දරුවෝ 7 දෙනෙක්. 7 දිනාම බුදුනිය මේ මහත්තයා. 7 දිනාම මහාන වෙලා මහරහතන්තුන්ටපත් වුණා. දුවර 3 දෙනා පිරිමි 4 දෙනා. දරුවෝ 7 දෙනා. අසුමා ශ්‍රාවකාවෝ ගම්පලෙන් තුනක් ඒ ගණේට 7 දෙනා කොච්චර වාසනාවක් නේ? ආවඩපත් වෙන දරුවෝ 7 දෙනා. ඉතින් අම්මා මොකද කරේ? අම්මා හරි තරහයි කම්පා වුණා. බුදුහාරු කරපු මහා විනාශය. ඒක නිසා දවසක් 500ක් මහ රහතන් වහන්සේලා එක්ක ගෙදර වෙනකොට පටන් ගත්තේ සරියුත් මහ රහතන් වහන්සේගේ මාරලා අනිත් කොමාන්නයි. ඒත් එක හරි තරහ. ඉතින් මහ රහතන් වහන්සේලා ගෙදරට වඩිනකොට බයින්ද පටන් ගත්තා. ආන්ගෙන මුළු පවුලම නැති කරගෙන හිගෙන මේසයක් මවාගෙන රැළත් එක්ක එනවා කියලා. පාරින් ගාවා. ගෙදරට ආවා. ආවනම් ඉඳගන්න කියලා කිව්වා 500 දෙනා 500 ඉඳගත්තා. ඉතින් අම්මනේ මොන වුණත් කන්න දුන්න බැලුවා. එනකොටත් බැන්න, ඉඳ ගන්නකොටත් බැන්න, බෙද බෙදා බැන්න නැගිලා යවඩක් ගන්න. ඊළා පොඩිම මහරහතන් වහන්සේ තමයි අපේ රාහුල පොඩිහාම රහත් වෙලා නැහැ. එතකොට ඊළා බුදුහාරයන්ගේ කාරණා බුදුහාර. අද මොකද වුනේ? බුදුහාර මෙහෙම වැඩක් නැහැ. බුදුහාර දන්නවද? මොකද ඇහුවා. මොකද මේ සරියුත් මහ රහතන් වහන්සේගේ අම්මා මුදරම් බැන්න මගේ පාත්‍යයන් වහන්සේ. මුදරම් බැන්න. බත් බෙදනකොට දාන්න කොට බැන්න. ධර්මනකොට බැන්න. ධර්මනදලා නැගිලා කොට බැන්න.
හැබැයි පුදුමික මහත උපාධ්‍යායන් වහන්සේගේ මූණේ දශමයක්වත් වෙනස් වුණේ නෑ. මහරහතන් වහන්සේගේ මූණේ දශමයක්වත් වෙනස් වුණේ නෑ. අපේ කඩාන කියනකොට කවුරු කියනකොට දැක්කා ඔක්කොම කියනවා. හිත වෙනස් වෙනවා. ස්වභාවය ඔක්කොම වෙනස් වෙනවා. හැබැයි අච්චර දේවල් වෙලා වෙනස් වෙන්නේ ඇයි? ඔබ හදාගන්න කිව්ව බුදුහාම අපිට අන්නේ ඉවෙනි අකම්පිත මනස නොසැලෙන සෙලවෙන්නේ නැති කම්පා වෙන්නේ නැති හිත හදාගන්න කියලා කිව්වා අපිට. හැබැයි කියපු දේ කරන්න දෙන නිසා තමයි අපිට කම්පා වෙන්නේ සැලෙන්නේ ටිකක් ඇතිනේ නේද? සුද්ධක් ඇති. ඒක නිසා අපි කරන්න බුදුහාම කිව්ව දේ කරන්න. තමන්ගේ හිත කොහොම හදාගන්න කිව්වේ? අකම්පිත කම්පා වෙන්නේ සැලෙන්නේ දුකටපත් වෙන්නේ නැති නොසෙල්වෙන මනසක් හදා ගන්න නම් මොකද කරන්න ඕනේ? මොකද කරන්න ඕනේ? ආ කිව්වේ නෑනේ හදා ගන්න ඕන ක්‍රමයේ කියන්නේ මිසක් ක්‍රමයේ කිව්වේ නෑනේ කොහොමද හදන්නේ? හැම කෙනාම උදේට බුදුන් ගන්නේ නැහැ. හවසට බුදුන් ගන්නේ. දවසට එක සැරයක් හරි හොඳ බුදුන් ගන්නේ. මොකද කරන්න ඕන අකම්පිත මනසක් හදා ගන්න නම් කම්පා වෙන්නේ නැති මනසක් හදා ගන්න නම් කේන්තියක් නැති මනසක් හදා ගන්න නම් අඬන්නේ නැති මනසක් හදා ගන්න නම් බුදුන් ගන්නේ. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ කුමක් සඳහාද? අපේ මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩියේ කුමක් සඳහාද? බුදු කෙනෙක් ලෝකේ පහළ වුණේ කුමක් සඳහාද? දුකින් පෙළෙන සත දුකින් මුදවාන වෙන දෙයකට නෙමෙයි. ආර්ථික වශයෙන් පෙළෙන අයට, රැකියාව වශයෙන් පෙළෙන අයට, ලෙඩ රෝග අතින් පෙළෙන අයට, මානසික ප්‍රශ්න වලින් පෙළෙන අයට, නෝනගෙන් මහත්යෙන් දරුවන්ගෙන් අසල්වාසීන්ගෙන් පෙළෙන දුක් වේදනාවන් වලටපත් වෙන අපිට ඒ දුක නැති කරලා දෙන්න තමයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. සියලුම දේවල් වලට ලෝකෙ පහළ වෙන්නේ බුදු කෙනෙක් මොකක් කරන්නද? අපේ දුක නැති කරන හැම දුකක් අපි කොච්චර හොඳ තැනකදී ඒකට අපිට තියෙන දුක අපිට තියෙන ප්‍රශ්න කියන්න ලෝකයේ සුදුසුම කෙනා කවුද? අද අපි මහත්තයා ඒවත් කියන්නේ අප්පා බයි දෙවියෝ තරහයි මහත්තයා නෝන හරින්න නම් යාළුවා. කවුද අපේ දුක කියන්න හොඳම කෙනා? බුදුහාමුදුරුවෝ. අර බුදු ගුණයක් තියෙනව නේද? මොකද්ද? සත්තා දේව මනුස්සාන. මොකද්ද? සත්තා කියන්නේ නෑ වෙලා නෑ. සත්තා දේව මනුස්සාන. මොකද්ද සත්තා දේව මනුස්සාන කියන්නේ? He is the best teacher in the world. සත්තා දේව මනුස්සාන. මොකද්ද? එයා තමයි දෙව් මිනිසුන්ගේ උතුම්ම ගුරුවරයා නේ. එහෙම බුදුහාර කෙනෙක් නේ. අපේ උත්තමයන්න් වහන්සේ දේව නේද? ශ්‍රේෂ්ඨ උත්තර වාසනාවන්ත දෙවියන්. එහෙම උත්තමයන්න් වහන්සේ නමක් අපිට ලැබිලා තියෙද්දී අපි මොකද කරන්නේ? උන්වහන්සේ ගැන කියන්නේ දුක කියන්නේ වෙන තැන් වලට ගිහිල්ලා දුක කියන්නේ විසඳනවද? සුදුසුම කෙනාට කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා මලකට එන්නේ I can solve the problem. බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා ධර්මයේ දන්නේ නැහැ ඔය මහා සමය දජග්ගවණි සූත්‍රවල දේශනා කළා මම ළඟට එන්නේ මම මේව තස්මින් අනුසල මාවසී කරා. නේද? ඒ තරම් ශ්‍රේෂ්ඨ උත්තමයන්
ලෝකේ වල තරම් වේසනයක් වුණාම ගිනි ගත්තාම ගෙදර ඉතුරු වෙන්නේ මොකක්ද? බුදු පිළිමේ විතරයි. නේද? මේ මාතර ටවුන් එකම ගිනි ගත්තා. ටවුන් එකේ අර නෝ ලිමිට් නේද? එයා ගිනි ගත්තා. මොකක්ද ඉතුරුනේ අන්තිමේ? බුදු පිළිමේ විතරයි ඒකට. උදාහරණ මේ ඊයේ පෙරේද ඇති වෙච්ච මේ සුලාල් කුණාටු මොකක්ද ඉතුරුනේ? ඒ තැන්වල විනාශ වෙච්ච තැන්වල බුදුහාරගේ බුදු පිළිමේ විතරයි. අතත් ඒ බලය තියෙනවා. ගන්න තියෙකයි ප්‍රශ්නේ. ගන්න කොහෙද? වෙලා නැහැ බුදුන් වදින්න. ඉතින් වෙලා නැත්තම් කොහොමද? ඒ නිසා දවසකට සැරයක් බුදුන් වැඳලා බුදුහාරට කියන්නේ මට පිළිහිට වෙන්න කියලා මේ කාරණා පිළිහිට වෙනවා. කියලා නේද? පිළිහිට වෙනවා. termදලදී අපිට පිළිහිටක් නැතුව වාසය කියන්නේ අපි ඒව ලබාගෙන තියෙනවා. අපි ඒව අනුගමනය කරලා අපි ලබාගෙන තියෙන නිසා අපිට මෙහෙම මෙතනවල කියන්න පුළුවන්. කටහඬ නේද? නේ? අපිට කියන්න පුළුවන් මම මහත්තයලා හැමදාම මැසේජ් දෙනවා. මාසිකසල රෝමිලිසේ දීලා මැසේජ් එකක් කියලා. අපි ඒව කරලා අපිට ලබාගෙන තියෙන දේවල් ඒක නිසා අපිට ඒව කියන්න පුළුවන්. ඒක නිසා හැම කෙනාම හොඳට බුදුන් වදින්න තමන්ගේ ජීවිතේ සතුටු කරගන්න ඕන නම් සතුටු වෙන්න ඕන නම් කරන්නේ වැඩි. කරන්නේ වැඩි. මොකද කරන්න ඕනේ? ගේම් දෙපා ගන්න. මොකද්ද කරන්න ඕනේ? හම්බෙන්නේ සැලෙන බුදුන් වහන්සේ දවසට සරයන් මොන වැඩ තිබුණත් බුදුහාමුදුරුවෝ දෙන්නේ විනාඩි 10ක් මතක තියාගන්න බුදුන් වහන්සේ එතන තමයි බුදුන්නේ සැනසීම ගතු සැනසීම නෙමෙයි ඔක්කොම කරන්නේ නෙවෙයි රැකියාව කරන්නේ මොකද සැනසීම වැඩ කරන්නේ මොනවද මේ මහත්කම සැනසීම සතුට ලබා හිත අම්පිත හිත අපිට කරගන්න නම් අර්ථයෙන් නේද කවියක් තියෙන බාන කියන්නේ නිතසන සිල්ල බුදු හිමිරුව දැකීම සිතසන සිල්ල බුදු හිමි ගුණ සිතීම ගතසන සිල්ල බුදු හිමිහට වැඳීමය බබසන සිල්ල හිමිගත් මග ගතන දුනා ගන්න ඒකනේ අප්පා. එතකොට ඒක නිසා බලන්නකො අපි නෙත සංස ගන්න ඕන වෙන ඒවා දිහාට බලනවා මේක තාවකාලිකයි. හැමදාම නිස්සන් සිල්ල ගන්න මොකද කරන්න ඕනේ? නෙත සතුට කරගන්න මොකද කරන්නේ? බුදුහාමුදුරුවෝ බලන්න. හොඳට ගත සංස ගන්න ඕනේ මොකද කරන්න ඕනේ? බුදුහාමුදුරුවෝ හොඳට වදින්න. හිත සංස ගන්න ඕනේ මොකද කරන්න ඕනේ? තුරුණුවන් වන්දනා කරන ඉතිවිසෝ ගාථා. නේද? මුළු සංසාරෙම සුවපත් වෙනවා බුදුහාමුදුරන් ගියම අපි යන්න උත්සාහ කළොත්. ඒ නිසා මේ කාරණා ඔබට මතක් කිරීම වෙන කිසිවක් අපි එදිනෙදා කරගන්නා ලොකුම පාප කර්මයක් තමයි අන් අයට ඊර්ෂ්‍යා කිරීම. ආර්යාවලද ගෙදරද ගමේද අපේ තියෙන ලොකු අඩුපාඩු මොකද්ද? අන් අයගේ දිනුම බලලා අන් අයගේ ධර්ම විභාග පාස් වුණා ජලස්. අන් අය ටික හොඳ වාහනයක් ගත්තත් ජලස්. අන් අය හොඳ සාරියක් ඇඳගත්තත් හොඳ ඇඳුමක් අපි ඇඳගත්තත් නේද? හොඳ කෑමක් කෑවත් උසස් විදියට හිටියා මොකද කරන්නේ? හිත හදාගත්තේ නැති අය ජලස්. ඊර්ෂ්‍යා වැඩිම අකුසල ප්‍රමාණයක් අපේ ජීවිතේ වෙන්නේ ආර්යාවලද දේවල්වල හැමතැනම. අපිට වෙන ප්‍රධානම අකුසලයක් තමයි මොකද්ද? අන් අයගේ දියුණුව බලලා මොකද? සතුට වෙන්න බැරි කම. අවදානම සතුටක්.
අන් අයට යමකට ඊර්ෂ්‍යා කළොත් මොකද වෙන්නේ? ඒකේ ප්‍රතිඵලය මතක තියාගන්න. අන් අයගේ අඳුම් වලට ඊර්ෂ්‍යා කළොත් මොකද වෙන්නේ? සසර හොඳ අඳුම් ලැබෙන්නේ නැහැ. අන් අයගේ ලස්සන ශරීරයට ඊර්ෂ්‍යාකම් කළොත් මොකද වෙන්නේ? අය ලස්සන ශරීරයක් සංසාරේ ලැබෙන්නේ නැහැ. මොකද ඊර්ෂ්‍යා කරන්නේ? අන් අයගේ දේවල් වලට ඒ දේවල් වලට ඊර්ෂ්‍යා කළොත් ඒ මොකද වෙන්නේ මාත්‍යා? අය ඒව ලැබෙන්නේ ඔන්න ලැබෙන්නේ ඒකයි. හැබැයි නොලැබෙලා තියද්දිමත් ආයෙත් මොකද කරන්නේ මොකද? එක්ක ඉස්සිලා බලයි, එක්ක යදවිලා බලයි, එක්ක යටින් හරි බලයි. නේ? වෙලා දෙන්නේ ඒකේ. අයත් කරගන්නේ ඒ නිසා කවදාකවත් මොනම කාරණාවක් නිසාවත් අන් අයට දේවල් ලබනකොට ඊර්ෂ්‍යා කරන්න මෙපා. මතක තියාගන්න. හොඳ ගුණ ධර්මයක් ඊර්ෂ්‍යා නොකිරීම. අර කතාවක් තියෙනවනේ. සර්පේ දැන් ඉලවනවලු දවස් ගානක් ආවා. මොකෙ පිටිපස්සේ අර පිටිපස්සේ ඉන්නේ කියන පොඩි සතාව අනාගත නේද? අනාගත නේද? දැන් ඉලවනවා. දැන් ඉලවලා දවසක් ඉලවලා කණ්ඩායමකට කොහොමද බේරුණා. දෙවෙනි සැරේ බේරුණා. තුන්වෙනි සැරේ බේරෙන්න බැරුණා මුල්ලකටම අහු වුණා. දැන් කන්න ඕන මෙන්න කිව්වා. ඊට පස්සේ කිව්වා පොඩ්ඩක් ඉන්න සර්පයා මම අහන ප්‍රශ්න තුන අහන්නම් ඒකට උත්තර දෙන්න. ඊට පස්සේ ඔයා මාව මරන්න කන්න. මොකද ආව පළවෙනි ප්‍රශ්නේ. ඇයි මාත් එක්ක මෙච්චර තරහ? මම මරන්න කන්න ඇයි මෙච්චර මාත් එක්ක තරහක් තියෙනවද? මොකද කිව්වේ සර්පයා? ඔයා මේ පොඩි සතෙක් නේ. ඒක තරහ වෙනවා මොකක්ද කරන්නද? නේද? සර්පයයි බලංගිතිය ගත්තා නේද? නේද? කොච්චර පොඩි එකෙක් නේද? කනමැදිනේ. සතෙක් නෝයා තරහ වෙනවා මොකක්ද? අපි તો කියන්නේ නේද? හැබැයි අතින් යුහාට හරි ජෙලස්. ඊට පස්සේ හරි මාතක තරහ නැහැ. එතකොට මං මරාගෙන කන්න මගේ මස් ඇගේ මස් රහද? මගේ ඇගේ මස් රහද? යාගේ ඇගේ මස් තියෙන්නේ අප්පා. අපි කන්නේ ගෙම්බෝ මීයෝ වැනි නේද? හයි නේද? එහෙම කියන්නේ වැඩි යටින් යනවා අපි කරන්නේ උඩින් නෑ මම එහෙම කරන්නේ නැතිවා සර්වජ්‍ය මගේ මාස් කලන්දර තියෙන්නේ නැද්ද? හරි එහෙනම් මාත් එක තරහක් නැත්තම් මගේ ඇඟේ මස් රහක් නැත්තම් මොකටද මාව මරන් කන්නේ කියලා ආස දෙන්න බලන්න උත්තර මොකක්ද? මොකක්ද කිව්වේ සර්පයා? මොකක්ද? මට උඹව දිවිසෙනවා බලන්න බැහැ. නේ? මාසිලේ මට උඹව तो දිවිසෙනවා බලන්න. මේ වගේ වාක්‍යයක් තියෙන නෑ තමයි ජීවිතේ තරම් කරන පවුනක් කරන්න මේ කියන්නේ. එතනනේ සුළු දෙයක් නිසානේ අපි මේ විශ්වාස කරන්නේ නේද? අන්න අයගේ ජීවන බලන අපිට සතුටු වෙන්නේ බෑ සර්පයාගේ. එහෙම වෙන්නේ නෑ. වතුරේ ඉපදෙන්න හදන්න එපා. මඩගොඩ වලින් ඉපදෙන්න හදන්න එපා. ජරාගොඩ වලින් ඉපදෙන්න හදන්න වැඩ කරන්න එපා. උසස් තැනක ගබ්බමේදී උපජ්ජන්ති මනුස්ස ජීවිතයක් බලන්න. දේව ලෝකේ දිව්‍ය ලෝකෙ ඉපදෙන්න උත්සාහ ගන්න. මේ උතුම් මනුස්ස ජීවිතයක් අපිට ලැබිලා තියෙන්නේ. මේ ඊර්ෂ්‍යා කිරීම නවත්තන්න.
ඉවසීම පුරුදු කරන්න. බ්‍රාහ්මණයෙක් කියලා බුදුහාමුදුරන් ඇහුවා බුදුහාමුදුරනේ රැට නිින්ද යන්නේ නැහැ. නිින්ද යන්න නම් මොකද කරන්න ඕන කියලා. දැන් වලට ඇදෙන්නේ දැන් ප්‍රශ්න. නිින්ද යන්නේ නැහැ. බලන්න මේ උත්තරේ මැච් වෙනවද කියලා. මට නිින්ද යන්නේ නැහැ බුදුහාමුදුරනේ. ඇයි නිින්ද යන්නේ? නිින්ද යන්න නම් මොකද්ද කරන්න ඕන කියලා. මොකද කරන්නේ කියලා? නිින්ද යන්න. තරහව නැති කරගන්න කිව්වා. අපිට ඇඳට ගියාම අපි සමහර දේවල් සිද්ධියෙන් කරන මතක් වුණාම අපි ඒ වගේ ඒක අපිට මෙහෙම කරන්න ඕන මෙහෙම කරන්න අපිට මේ හරි දෙන්නේ තමයි. ඒක මත් එහෙම තමයි ගොඩක්. නිින්ද යන්නේ නැත්තේ ඇයි? කේන්තිය තරහව ඊර්ෂ්‍යාව කේන්තිය නිින්ද යන්නේ. හරි බුදුහාමුදුරන් පිළිගන්න දෙවෙනි කාරණාව දුක නැති කරගන්න නම් මොකද කරන්න ඕන? දුක නැති වෙන්නේ කුමක් කළාම? නිින්ද යන්නේ නැත්නම්. ඇයි දුක ඇති වෙන්නේ? ඇයි දුක ඇති වෙන්නේ? මම දැන් කිව්වා. ඇයි දුක ඇති වෙන්නේ? තරහව ඊර්ෂ්‍යාව නිසා දුක ඇති වෙන්නේ. නැති කරගන්න. මොකද නිින්ද සුඛං සුඛති. ඒ වගේම අනිත් කාරණා ඇයි ලෙඩ වෙන්නේ? ඇයි සතුට ඇති වෙන්නේ කොහොමද? සතුට ඇති වෙන්නේ මොකක් නිසා? සතුටෙන් ඉන්න නම් ඇති කරගන්න ඕන මොකක්ද? සතුට නැති වෙන්නේ ඇයි? ඒ ඊර්ෂ්‍යා කිරීම සහ වෛර කිරීම. බලන්න ඊර්ෂ්‍යා කිරීම, වෛර කිරීම, තරහ ගැනීම නිසා නිින්ද යන්නේ නැහැ. දුක ඇති වෙනවා. ඒ වගේම සතුට නැති වෙනවා. ඒක නිසා ගතගේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන සුවිශේෂකම තමයි අන්නාගම් වල තියෙනවා. හැබැයි බුදුහාමුදුරන්ගේ ධර්මයේ ලෝකේ පවතින ඕන කියන අද ලොකු කතිකාවතක් අපේ රටේ විතරක් නෙමෙයි. අපේ රටේ නම් ගහන එකනේ කරන්නේ. පිටරට වල සුද්ධ උගත් පවා මේ ධර්මයේ බුදුහාමුදුරන්ගේ දේශනාවට කැමති ඇයි? සියලු ආගම් වල නැති සමස්තයක් තියෙන අපේ බුදුදහම. මේක ශාන්තිකරයි ශාන්තිවාදී ධර්ම දේශනාව the way of the life ජීවන දර්ශනයක් නිසා. මොකක්ද? සම්බේ සත්තා භවන්තු සුඛිතාත්තා කියනවා. මොන જાතිය මොන ආගමිකද එහෙම තියෙන්නේ කියන්නේ මොන දේශනාවද? සියලු සත්‍යය සූපත් වෙත්වා කියලා මනුෂ්‍යයා විතරක් නෙමෙයි, දෙවියෝ විතරක් නෙමෙයි, කුරාන් භූමිය විතරක් නෙමෙයි, ක්‍රිස්තියානි, මුස්ලිම්, ඉංග්‍රීසි, දමිළ ඒ අත් විතරක් නෙමෙයි. මොකක්ද? සියලු සත්‍යය ඔයලා සියලු සත්‍යය සූපත්තා සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා. සියලුම සත්‍යෝ සූපත්. ඒකනේ ස්වභාව ධර්මය වෙන මොනවා වලට දේවල් පහර ගැව්වා බුදුහාමුදුරන්ගේ ධර්මයට සාමේ බුද්ධ ප්‍රතිමාවට පහර ගන්න නැත්තේ. හරි ආදරේ ස්වභාව ධර්මය. ස්වභාව ධර්මයේ තියෙන දෙයක් බුදුහාමුදුර දේශනා කළේ. සබ්බේ සත්තා සියලු සත්‍යෝ සූපත්තා. එතන ඊර්ෂ්‍යාව නැහැ, වෛරය නැහැ, ක්‍රෝධය නැහැ. If you are Buddhist, ඔබ බෞද්ධයෙක් නම් ඔබලගේ ඊර්ෂ්‍යාව තියෙන්නේ. බෞද්ධයෙක් නම් නෑ. මේ ක්‍රෝධය තියෙන්න බෑ, වෛරය තියෙන්න බෑ. මොකද තියෙන්න ඕනේ? සම්බේ සත්තා භවන්තු සුඛිතාත්තා. වෙලාව ගොඩක් ගිහිල්ලා තියෙනවා. සියලු දෙනාම සුවපත් වෙත්වා. සාදු සාදු සාදු.